හෙලෝ සුබ දවසක්. මම අද මේ වීඩියෝ එක ගහලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය කම්පියුටර් එක තියෙන මේන්ම පාර්ට් එකක් වෙන මදර් බෝඩ් එක, ඊට පස්සේ RAM එක, ප්‍රොසෙසර් එක. ඔය තුන ගොඩක් අය හරියට අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ කියන්නේ කම්පියුටර් ෂොප් එකකට දැන් මම කම්පියුටර් ෂොප් එකක් කරනවා. කම්පියුටර් ෂොප් එකට මැෂින් එකක් බිල්ඩ් කරගන්නාම ඒ කියන්නේ කස්ටමර් දන්නේ නැහැ මොන වගේ එකක්ද එයාට හදාගන්න ඕනි. කියන්නේ මදර් බෝඩ් ගැන හරියට එහෙම කිසි ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් නෝමල් දැනගන්න ඕන මදර් බෝඩ් ජාතිය, ඊට පස්සේ ඒ මදර් බෝඩ් එකට ගැලපෙන ප්‍රොසෙසරේ RAM එකයි කොහොමද හරියට අඳුරගන්නේ කියලා තමන්. මොකද සමන් කොහේ හරි ගියාම තමන්ගේ වැඩකට මැෂින් එකක් බිල්ඩ් කරගන්න ගියාම උනත් තමන්ට නොලෙජ් එකක් යම් කිසිම විදිහට තියෙන්න ඕනේ. මොකද නැත්තම් හොර කරන්න, බොරු කරන්න පුළුවන්, වංචා කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය නොලෙජ් එකක් තිබ්බහම ඉතින් ඒ වගේ දෙයක් වෙනවා හරි අඩුයි. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද මදර් බෝඩ්, ප්‍රොසෙසර්, RAM ඔය තුන හරියට අඳුරගෙන ඒ දේවල් වලට අදාළ දේවල් අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම මේකට ඔයගලන්ට chart එකක් හදාගත්තා මේක කියලා දෙන්න ලේසි වෙන්න. මුලින්ම මදර් බෝඩ් ගැන කතා කරන්න. මදර් බෝඩ් වල ඉස්සර මාව කියන්නේ G31 G41 කියලා මේ දෙක සාමාන්‍යයෙන් දැන් හරි අඩුයි යූස් වෙනවා. මදර් බෝඩ් දෙකක් කියන්නේ පරණම සාමාන්‍යයෙන් G31 G41 වලට සපෝට් කරන ප්‍රොසෙසර් තමයි core 2 core 2 quad Pentium, ඊට පස්සේ dual core Pentium 4 Celeron ප්‍රොසෙසර්. ඔන්න ඔය වගේව තමයි G31 G41 වලට පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මුල්ම කියන්නේ normal සාමාන්‍යයෙන් ආපු මදර් බෝඩ් මුල්ම කාලේ වගේ. මේවා සාමාන්‍යයෙන් දැන් පාවිච්චි වෙනවා හරි අඩුයි. මේවට යූස් කරපු RAM එක වෙන්නේ DDR2 කියන RAM ජාතිය. සාමාන්‍යයෙන් ඊට පස්සේ ආවා ඊට පස්සේ මම ඔයගලන්ට කියන්නම් මේවට පස්සේ ඊට පස්සේ ආවා H series එකේ මදර් බෝඩ් H51 61 81 110 ඔන්න ඔහොම ආවා. මම මේ ඊළඟට ඊට කලින් ඔයාලට කියන්නම් මම මේ H series එකේ මදර් බෝඩ් අරගෙන තියෙන්නේ. මොකද මේක තමයි normal මදර් බෝඩ් ජාතිය. ඒ කියන්නේ මදර් බෝඩ් එනවා ගේමින් බෝඩ් කියලා වෙනම එනවා. ඊට පස්සේ normal බෝඩ් එනවා. ඔහොම බෝඩ් වර්ග එනවා. ඉතින් normal බෝඩ් ජාතිය තමයි මේ H series එකෙන් එන බෝඩ් ජාතිය. මම ඔයාලට මුලින්ම බෝඩ් නිකන් බෝඩ් ටික පෙන්නලා ඉන්නම් බෝඩ් මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ බෝඩ් ලිස්ට් එක. සාමාන්‍යයෙන් මේ තියෙන G31 ඊට පස්සේ H එකෙන් H61 ඊට පස්සේ ඊට පස්සේ ආයෙ තියෙනවා B75 ඔන්න ඔහොම බෝඩ් එනවා සෑහෙන්න. මේ තියෙන H series එකේ, මේ තියෙන B series එකේ. ඊට පස්සේ ආයි Z series එකෙන් එනවා ඔහොම බෝඩ් ජාති එනවා සෑහෙන්න. ඉතින් මෙතනට ඔක්කොම ඇඩ් කරගත්තොත් එහෙම ඒක ඔයාට තේරෙන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මුලින්ම normal මදර් බෝඩ් ජාතිය නිකන් ඔලුවට දාගන්න. එතකොට අනිත් මදර් බෝඩ් මොනවද කියන එක ඔයාටම නිකන් බෝඩ් එකේ මෙන්න මේ කෝඩ් එක දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් බෝඩ් එක මොන ජෙන් එකට අදාළ එකක්ද, සපෝට් කරන RAM එක මොනවද කියලා. මම මේ chart එකේ මැද්දෙන් දාලා තියෙන මදර් බෝඩ් ටික, ඊට පස්සේ මේ පැත්තෙන් දාලා තියෙන්නේ මේ මදර් බෝඩ් එකට සපෝට් කරන ප්‍රොසෙසරේ ජෙන් එක. ඊට පස්සේ මේ පැත්තෙන් දාලා තියෙන්නේ මේ මදර් බෝඩ් එකට අදාළ RAM සපෝට් කරන RAM ජාතිය මොකක්ද කියලා. හරි. ඊට පස්සේ ආවා H series එකේ මදර් බෝඩ්. දැනට නම් H series එකේ මදර් බෝඩ් H55 61 ඉඳන් හැම මදර් බෝඩ් එකක්ම අද වෙනතුරු පාවිච්චි වෙනවා. use මදර් බෝඩ් brand new උත් එහෙම තියෙනවා. මේවා නම් ලොකුවට ඔළුවේ තියාගන්න ඕනේ නැහැ. මොකද G series එක පාවිච්චි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තමන් බිල්ඩ් එකක් හදන්න ගියත් සාමාන්‍යයෙන් H series එකේ බිල්ඩ් එකක් හදන්න අඩුම 81 එකෙන්වත් උඩ බිල්ඩ් එකක් හදන්න මේවා ලොකුවට වෝමස් කරන්නේ නැහැ. මොකද දැන් ඉස්සරහට තවත් වැඩි දියුණු වෙනවා මේ ටෙක්නොලොජි එක. කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක්වත් දැනගෙන ඉන්න ඕනේ හැමෝම මේ ඉස්සරහට මේ යන විදිහත් එක්ක. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඊට පස්සේ මෙන්න මේවට පස්සේ ඊට පස්සේ එනවා H61 කියලා මදර් බෝඩ් ජාතිය. X61 කියන්නේ සාමාන්‍යයෙන් second gen වලටයි third gen වලටයි සපෝට් කරන මදර් බෝඩ් තමයි H61. ඊට පස්සේ
67B75 මෙන්න මේ ටික සාමාන්‍යයෙන් second gen third gen වල support කරන motherboard තමයි H61 කියන්නේ. ඒ කියන්නේ second gen third gen කියන්නේ ඕගොල්ලන්ගේ processor i5 i7 i3 ඕන එකක් වේවා i3 second gen ද i5 second gen ද i7 second gen ද ඕන එකට මෙන්න මේ board ජාතිය H61 කියන board ජාතිය support කරනවා. සාමාන්‍යයෙන් මේ ළඟපා මේ 61 75 ඔය අතර යන කෝඩ් තියෙන හැම board එකක්ම second gen third gen support කරනවා. ඊට පස්සේ මේ second gen වලට third gen වලට අදාළ RAM ජාතිය තමයි DDR3. ඒ කියන්නේ H861 වලට support කරන්නේ DDR3 කියන RAM ජාතිය. හරිද? ඊට පස්සේ අපි යනවා දැන් අපි second gen third gen හරි ඊට පස්සේ fourth gen වලට යනවා. fourth gen වල support කරන motherboard ජාතිය තමයි normal motherboard ජාතිය H81 කියලා කියන්නේ. H81 වලට support කරන RAM ජාතිය DDR3. මම දැන් මෙහෙම දාලා තියෙන්නේ මේ ටිකට ඔක්කොම support කරන්නේ DDR3 මෙතනට DDR2 මේ ටිකට DDR4. හරිද? H81 වලට DDR3 තමයි support කරන්නේ. ඊට පස්සේ H81 B85 ඔය රේන්ජ් එකේ යන ඔය කෝඩ් එක යන motherboard තියෙනවා කියන්නේ ඒ කියන්නේ අනිවාර්යෙන් 4th gen support කරනවා. සාමාන්‍යයෙන් B කියන්නේ gaming board ජාතියක්. H කියන්නේ normal board Z කියන්නේ gaming board ජාතියක්. මේ වෙනස වෙන්නේ එක්ක H board වල RAM slot 2යි එන්නේ. B board වල RAM slot 4ක් එනවා gaming board වල. H එකෙත් RAM slot 4ක් එන ඒවා එනවා. B එකෙත් RAM slot 2 එන ඒවා එනවා. ඔහොම ඉතින් කලවම් වෙලාවක එනවා. වැඩි ඒක ඔලුවට ගන්න එපා. සමහරවිට board ටික මොනවද කියලා ඔලුවට ගන්න processor ටිකත් එක්ක. හරිද? ඊට පස්සේ 4th gen උත් හරි 4th gen කියන්නේ 81. ඊට පස්සේ අපි යනවා 5th gen කියලා එකක් නෑ. 5th gen ආවා. ඒ වුණා 5th gen ලොකෝට use වෙන්නේ නෑ. ලැප්පරේ මේ සාමාන්‍ය 5th gen ආවා. හැබැයි use වෙන්නේ නෑ. ඊට පස්සේ 5th gen නැති හින්දා කෙලින්ම අපි යනවා 6th gen සහ 7th gen. එහෙනම් මේ motherboard වල පොඩි දෙයක් තියෙනවා. මේ 4th gen එක හැර අනිත් ඒවාම processor gen 2 support කරනවා. හරිද? ගොඩක් board වල gen 2 support කරනවා. ඒ කියන්නේ මේක BIOS update කියලා එනවා. ඒ BIOS update එකත් එක්ක මේක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. හරිද? 4th gen බලුවා ඊට පස්සේ 5th gen 6th gen 7th gen support කරන motherboard ජාතිය තමයි H110 කියලා කියන්නේ. H110. H1 කියන්නේ 6th gen 7th gen support කරන board එක. ඒ වගේම තමයි 6th gen 7th gen motherboard වලට support කරන RAM ජාතිය තමයි DDR4 කියලා කියන්නේ. හරිද? හරි සරලයි මේක නිකන් normal එකපාරක් දෙපාරක් මේක නිකන් බලාගත්තාම නිකන් ඔළුවේ මේක හිටිනවා. හරිද? ඊට පස්සේ අපි යන් 8th gen 9th gen දැන් අපි 7 බැලුවා ඊට පස්සේ 8th gen 9th 9. 8th gen 9th gen support කරන motherboard ජාතිය තමයි H310 කියන්නේ. කියන්නේ H310 support කරන motherboard එකක් තිබ්බොත් ඒකට අනිවාර්යෙන් වැටෙන්න ඕනේ 8th gen හරි 9th gen හරි processor එක. ඒ කියන්නේ i3, i5, i7, i9 ඕන එකක් වේවා 8th gen 9th gen නම් අනිවාර්යෙන් ඒ කියන්නේ මේ board එකට support කරනවා. මේ board එකේ slot එකට දාන්න පුළුවන් මේ processor එක support කරන RAM එක තමයි DDR4. අනිත් එක තමයි මේ අනිත් processor කිසිම එකක් මේ කියන්නේ මේකට අදාළ processor එක විතරයි මේ slot එකට දාන්න පුළුවන්. අනිත් කිසිම processor එකක් දාන්න බෑ. RAM එකත් ඒ වගේ. අදාළ RAM ජාතිය විතරයි ගහන්න පුළුවන්. අනිත් RAM ගහන්න බෑ මේකට. එහෙම දෙයක්ත් තියෙනවා. ඒකට තවත් ලේසි අඳුර ගන්න. ඊට පස්සේ අපි යන් 10 gen වලට. 10 gen වලට support කරන motherboard එක තමයි H410 කියලා කියන්නේ. හරිද? ඒකට support කරන්නේ DDR4 කියන RAM ජාතිය. හරිද? ඊට පස්සේ එනවා H510 කියලා board ජාතියක්. මේක 10 gen ඔයි 11 gen ඔයි දෙකම support කරන්න ඉන්නේ. 10 gen 11 gen දෙකම support කරනවා මේ H510 කියන motherboard ජාතියට. මේකට support කරන RAM එක තමයි DDR4. හරිද? ඒකයි සාමාන්‍යයෙන් බේසික්ම motherboard ටික තමයි මේ තියෙන්නේ. motherboard ටික ඒකට support කරන processor ටික ඊට පස්සේ RAM ටික. ඊට පස්සේ අපි යන් 12 13 14 කියන generation මේ කියන්නේ මේවා තමයි දැනට තියෙන latest generation මේවට support කරන motherboard එක තමයි H610 කියන motherboard එක. මේ motherboard එකට DDR4 සහ DDR5 කියන RAM දෙකම support කරනවා
මේ දෙකම සපෝට් කරන මදර්බෝඩ් එනවා. ඒ කියන්නේ DDR5 ගහන්නත් පුළුවන්. 5 ගහනේවත් එනවා 4 ගහනේවත් එනවා. හරිද? මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් නෝමල්ම. කියන්නේ මොන මැෂින් එක ගත්තත් නෝමල්ම මදර්බෝඩ් එකයි RAM එකයි ප්‍රොසෙසර් එකයි තමයි මේ තියෙන්නේ. මෙන්න මේක තමයි නෝමල්ම ලිස්ට් එක සාමාන්‍යයෙන් මදර්බෝඩ් වලයි RAM වලයි ප්‍රොසෙසර් වලයි. හරිද? මේ ටික දැනගත්ත කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් බය නැතුව ඔයාගේ බිල්ඩ් එක උනත් දැනුමක් ඇතුව ඔයාට කරගන්න පුළුවන්. අවුලක් නැතුව. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මදර්බෝඩ් જાතියේ RAM જાති දෙකයි නිකන් සරලව තා පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න. හරිද? මෙන්න ඔයාලට පේනද උඩ තියෙනවා G31 G41 G41 මේ තියෙන DDR2 RAM තමයි සපෝට් කරන්නේ. මේකට DDR3 RAM සපෝට් කරනවා G41 කියන එක. ඊට පස්සේ එනවා H61 X61 මේ වෙනවාද X61 2 RAM slot X61 4 RAM slot. ඒ කියන්නේ X61 එකෙත් එනවා RAM slot 2 වෙන එක තියෙනවා. RAM slot 4ක් වෙන මදර්බෝඩ් උත් එනවා. හරිද? මේ ඔක්කොම මදර්බෝඩ්. හරිද? ඊට පස්සේ එනවා H67 ඊට පස්සේ එනවා X67 4 RAM slot. ඊට පස්සේ මේවත් මේ third gen support කරන motherboard තමයි මේවත් RAM slot 1 2 4 කියලා බෙදෙනවා. ඊට පස්සේ ආයෙ එනවා B75 2 RAM slot B75 4 RAM slot. මෙතනට වෙනකම්ම මේ ටික ඔක්කොම third gen support කරන motherboard වලට අදාළයි. මේ ටික ඔක්කොම third gen support කරන motherboard වලට තමයි වැටෙන්නේ. third gen support කරන processor තමයි මේවට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පහළට H81 B85 2 RAM slot 4 RAM slot මේ ටික වෙන්නේ 4th gen support කරන motherboard. හරිද? ඊට පස්සේ මේවා තව එනවා එක එක Z කියයි B කියයි එක එනවා අකුරු වලින් ඒව උල්ලු ගන්න එපා. ඒවා උල්ලුවට ගන්න පුළුවන් පස්සේ. මුලින්ම බේසික් ටික උල්ලුවට දාගන්න. ඊට පස්සේ අනිත් ටික ඔයාලට ගේමක් මොනේ. ඊට පස්සේ එනවා H110 කියන්නේ 6 gen සහ 7 gen support කරන motherboard. H110 M.2 කියන්නේ M.2 storage device එක. ඔයගොල්ලෝ දන්නවා අර chip එක වගේ එක. ඒක plug කරන්න පුළුවන් motherboard තමයි H110. ඊට පස්සේ ඒක plug කරන්න බැරි එකකුත් වෙනවා H110 එකේම. ඊට පස්සේ H310 කියන්නේ 8 gen 9 gen support කරන motherboard. ඊට පස්සේ H410 ඊට පස්සේ H510 10 gen 11 gen support කරන ඒවා. ඊට පස්සේ මෙතනින් බහල වුණාට පේනවා ඇති මම දැන් ඉස්සෙල්ලා කතා කරේ මේ ටික ගැන. මෙතනින් බහල පේනද B series එකේ ටිකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ මම කිව්වා එක එක බෝඩ් જાති තියෙනවා කියලා. ගේමින් බෝඩ් මේ තියෙන B series එකේ බෝඩ් જાති. හරිද? මෙතන 7 gen 6 gen 7 gen ඊට පස්සේ 8 gen 9 gen ඊට පස්සේ මේ Z එකෙන් මේ 6 gen 7 gen 8 9 ඊට පස්සේ ආයි මේ B300 360 දැන් 300 දැන් මෙතන 310 තියෙනවානේ 310 කියන්නේ H310 කියන්නේ 8 gen 9 gen. එතකොට දැන් ඔයගොල්ලන් තේරෙනවද දැන් දැක්කම B360 කියන්නේ ආයි කියන්නේ මේකත් 8 gen 9 gen support කරන motherboard. ඒක දැක්කම මම කිව්වේ අර මේ H series එකේ basic ටික අඳුරගත්තට පස්සේ මේ ටික නිකම්ම ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේක මේ motherboard එක මේ list එක වැටෙන්නේ කියලා. යන්නේ කොහොමද මේ flow එක යන්නේ කොහොමද කියලා. හරිද? පස්සේ මේ H370 මේකත් 8 gen 9 gen M.2 support කරන 4 RAM slot 410 Z එකෙත් එනවා. ඔහොම RAM slot එනවා. මේ sorry motherboard එක එක විදිහට එනවා. මෙතින් තවත් RAM මේ motherboard ටික මම ඔයාලට මේ ටික පෙන්වන්න හොයාගත්තේ H series එකෙන් Q73 4th gen support කරන ඒවා. නෑ sorry මේක 3rd gen. ඊට පස්සේ මේ 4th gen 3rd gen මේක 4th gen. හරිද? යා ඔයාලා කෝඩ් එක අර H series එකේ බේසික් මූලික motherboard ටික උඩ දාගත්තට පස්සේ මේ ටික නිකන් දැක්කම තේරෙනවා. මේ කෝඩ් එක දැක්කම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. මේ මෝඩ් එක මොන gen එකට අදාළ මොන RAM එක support කරන motherboard එකක්ද කියලා ඔයගොල්ලන්ට නිකම්ම දැක්කම කියන්න පුළුවන්. හරිද? ඊළඟට නම් ඔයගොල්ලන්ට පෙන්නන්නම් RAM જાති ටික මොනවද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මොන ලෝකේ කොහේ හිටියත් බේසික් යූස් වෙන RAM ටික තමයි DDR2
DDR3 ඊට පස්සේ DDR4 DDR5 DDR5 විතර නැහැ DDR2 ඒ කියන්නේ මේ හැම DDR2 3 4 5 ඔය හැම එකේම 2GB 4GB 8GB ඊට පස්සේ 16GB 32GB 64GB කියලා RAM ටික එනවා ඒක නම් මහා ලොකු දෙයක් නැහැ DDR2 එකේ 2GB DDR2 2GB DDR2 4GB DDR2 8GB එහෙම එනවා DDR3 එකේ DDR3 2GB DDR3 4GB DDR3 8GB DDR3 16GB ඔහොම එනවා ඊට පස්සේ DDR4 එකේ DDR4 4GB DDR4 8GB DDR4 16GB DDR4 32GB ඔහොම එනවා DDR5 එකේ ඔය ලිස්ට් එකම තමයි ලොකු වෙනසක් නෑ මම මේ RAM ටික නම් අඳුර ගන්න ලේසියි ඔය ටික තමයි RAM ටික මේ chart එක තමයි ඔයගොල්ලෝ නිකන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගහලා නිකන් මේ ඔයගොල්ලෝ කවදාද හරි බිල්ඩ් එකක් හදන මේක නිකන් බලන්න ඔයගොල්ලන්ටම වැදගත් වෙයි මේක එන සාමාන්‍ය තමන් උනත් බිල්ඩ් එකක් හදද්දි දැනුමක් ඇතුව එතනට යද්දී තමන් දන්නවා මොකද්ද හදන්න ඕනේ එතකොට කරන කෙනාට උනත් හොරයක් බොරුවක් වෙන්නේ නැති වෙන්න ඔයාට ඒක වාගේ වැඩේ කරගන්න පුළුවන් විශ්වාසවන්තව ඉතින් ඔන්න ඔබ තමයි මදර්බෝඩ් ලිස්ට් එක මේක පැහැදිලි වුණා කියලා මම හිතනවා එහෙම නැත්තම් මට චුට්ටක් කමෙන්ට් එකක් දාන්න මම එමුණොත් මේක මීට වැඩිය පොඩ්ඩක් පැහැදිලිව හදලා තව වීඩියෝ එකක් කරන්න හරි මම දැන් ඔයගලන්ට මදර්බෝඩ් ටිකක් නිකන් පෙන්නන්නම් තව ටිකක් මේක පැහැදිලි වෙන්න මම නිකන් Google එකෙන් ගන්නවා නිකන් Google එකේ තියෙන මදර්බෝඩ් ටික නිකන් පෙන්නන්න හදන්නේ නිකන් බලමු කෝඩ් එකකුත් එක්ක තියෙන මදර්බෝඩ් එකක් මේකේ පේන්න නෑ බෝඩ් එක. මෙතන ගිගාබයිට් මදර්බෝඩ් ගේ බ්‍රෑන්ඩ් එක තමයි ගිගාබයිට්. ඊට පස්සේ මේක කෝඩ් එක වෙන්නේ මෙතන H61M කියන කෝඩ් එක. කියන්නේ මේක H61 මදර්බෝඩ්. H61 කියන්නේ මේක 3rd gen මදර්බෝඩ් එක. හරිද? මෙතන පැහැදිලිව තව H61M. කියන්නේ මෙන්න මෙහෙම මේ කෝඩ් එක H61 වේවා H81 වේවා 110 වේවා මොකක් හරි එකක් මේ බෝඩ් එකේ කොහේ හරි ගහලා තියෙනවා මෙන්න මේ විදියට. ඔන්න ඔය කෝඩ් එකෙන් පුළුවන් අපිට මේ බෝඩ් එක මොන ජෙන් එකට අදාළ බෝඩ් එකක්ද කියලා අඳුර ගන්න. ලොකු බෝඩ් එකක උනත් මේක ගහලා තියෙනවා කොහේ හරි. මේ බෝඩ් වල නම් පොඩ්ඩක් මේ ෆොටෝ වල නෑ. නැත්තම් මේකේ අනිවාර්යෙන් තියෙනවා බෝඩ් එකේ බෝඩ් එකට අදාළ කෝඩ් එක කොහෙන් හරි ගහලා. දැන් මෙතන RAM slot මේ තියෙන්නේ NVMe ගහන slot දෙකක් මේ බෝඩ් එකට එනවා. මෙතන processor slot එක. ওই විදිහට තමයි මදර්බෝඩ් එක සරලව ওই ටික තමයි තියෙන්නේ. මෙතන දෙන පොඩ්ඩක් තව පැහැදිලිව. ඊට පස්සේ මේක පැහැදිලි වුණා කියලා හිතනවා මම. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ, ඒ කියන්නේ මේ වගේ ටෙක් වීඩියෝ දිගටම ඕනේ නම් මේ වගේ මේ නොදන්න දේවල් ගැන මෙහෙම පොඩ්ඩක් දිගටම ඕනේ නම් ඕගොල්ලන්ට මට කමෙන්ට් එකක් දාන්න. මම එමුණොත් කම්පියුටර් එකක තියෙන අනිත් පාර්ට් ටික ගැනත් ඕගොල්ලන්ට වැඩි දුර ලොකු විස්තරයක් තව වීඩියෝ එකකින් ගේන්න. ඒ වගේම මේක පැහැදිලි වුණා නම් ඒකට කමෙන්ට් එකක් දාන්න. පැහැදිලි මදි නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. මම එමුණොත් තව වීඩියෝ එකකින් මේක තව පැහැදිලිව අරගෙන එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ ගමු. ජය වේවා.